සව් පොඩ්ඩක් දාලා හදාගන්න පුළුවන් ගොඩාක් රසවත් පුඩින් වර්ග දෙකක් තමයි අද වීඩියෝ එකකින් කරන්න යන්නේ. ඉතින් ඔයාලට මේක ඉතාමත්ම රසවත් දෙසර්ට් වර්ග දෙකක් වෙයි බත් කාලා කන්න. ඔයාලගේ චූටි දූල පුතාලට මෙහෙම හදලා දීලා බලන්නකෝ. කඩේ අයිස්ක්‍රීම් යෝගට් ගෙනත් දෙන්න ඕනේ නැහැ. ඉතින් සව් කැරමල් පුඩිමයි ඒ වගේම සාමාන්‍ය පුඩිමකුයි. හරිම ලේසි. මේකෙන් එකක් වෙජිටේරියන් අයටත් ගැලපෙනවා. දැන් අපි මේ දෙකම හදාගන්න විදිය බලන්න. මුලින්ම සව් කැරමල් පුඩින් එක හදාගන්න විදිය බලමු. ඉතින් පුඩින් එක හදාගන්න භාජනය ඉස්සෙල්ලාම අරගන්න ඕනේ. මේ වගේ ග්‍රෑම් 500 කේක් ට්‍රේ එකක් මම අරගත්තේ. ඉතින් මේක නිකන් සෝදලා පිහදාලා තියාගත්තාම ඇති පොල් තෙල් ගන්න ඕනේ නෑ. ඊට පස්සේ ඉතින් කැරමල් පුඩින් එක ගන්න හදන්නේ කැරමල් ටිකක් හදාගන්න ඕනේ. මම භාජන ලිපේ තියලා ඒකට සීනි මේස හැඳි 4ක් දාගත්තා. සීනි මේස හැඳි 4ක් දැම්මම වතුර මේස හැඳිත් 4ක් දාගන්න ඕනේ. ඉතින් කැරමල් පුඩින් එකක කැරමල් එක ගල් වෙන්නේ නැතුව හදාගන්න පුළුවන් මේ විදියට. ඊට පස්සේ වතුර දාලා මේක ටිකක් වෙලා ඉතින් පැණි පාට වෙනකන් තියාගන්න ඕනේ. කැරමල් එක ගොඩාක් තද දුඹුරු පාට වෙලා උඩින් දුම් දාන එකන් තියාගන්න එපා. එතකොට තමයි කැරමල් පුඩින් වල කැරමල් එක තිත්ත රස එන්නේ. හොඳ ලස්සට පැණි පාටට ආවට පස්සේ ලිපෙන් අයින් කරගන්න ඕනේ. මේ වගේ. ඊට පස්සේ තෝරගත්ත භාජනයට මේ විදිහට දාගන්න ඕනේ. ටක් ගාලා දාලා මේක තුනී කරගන්න ඕනේ. වැඩි වෙලා තියන්නේ නැහැ. වැඩි වෙලා තියුවොත් එහෙම මේක හුලම් වැදිලා ගල් වෙනවා. ඒ හින්දා අපිට අවශ්‍ය ප්‍රමාණයට මේක මේ විදිහට දාලා කරකවලා භාජනයේ ගා ගන්න ඕනේ. ඉතින් වත පුච්ච ගන්න නැතුව මේක කරගන්න ඕනේ. දැන් හරි ඒක එහෙමම මම හයි වෙන්න තිව්වා. ඊට පස්සේ සව් මේස ඇඳි 5ක් මම අරගත්තා. කිරලා ගන්න නම් ඔයාලා ග්‍රෑම් 50ක් අරගන්න. ඊට පස්සේ සව් ටික සෝදගෙන ඇවිල්ලා මම සව් ටික තඹ ගන්නවා. ඉතින් වැඩිපුර වතුර දාලා මේක තැම්බෙන්න තියා ගන්න ඕනේ. ඉතින් හැඳි ගගා මේක තඹ ගන්න මේ විදියට. දැන් හරි ඔන්න සව් ටික තැම්බිලා තියෙන්නේ. ඉතින් මේකේ වැඩි වතුර ටික පෙරා ගන්න ඕනේ. මේක පෙරා ගන්නේ නැතුව මේක එකතු කළොත් එහෙම සව් පුඩින් එක අපේ නිකන් ඇලෙනවා වගේ වෙනවා. කෑලි කපා ගන්න බැරි වෙනවා. ඒ හින්දා මේ විදියට ස්ට්‍රේනර් එකකට දාලා තියන්න. ඒක ටික රෙස්ට් එකේ තියනකොට අපි අනිත් වැඩ කරගන්නකොට මේක ගානට පෙරෙනවා. ඊට පස්සේ මම ලොකු බිත්තර 3ක් කඩලා දාගන්නවා මේකට. ඉතින් පුංචි ඒවා නම් 4ක් අරගන්න. ඊට පස්සේ ගෑරූපකෙන් මේ විදිහට බීට් කරගන්න ටිකක්. ගොඩ වෙලා ඕනේ නැහැ. ටිකක් විනාඩි 3ක් 4ක් මේ විදිහට පෙනෙනකම් බීට් කරගන්න. ඊට පස්සේ කිරි පීරිසි අඬු කෝප්පයක් මම මේකට එකතු කරගන්නවා. ඔයාලට මේකට ෆ්‍රෙෂ් මිල්ක්, ඒ වගේම පොල් කිරි, එහෙම නැත්නම් පිටි කිරි ඕනම එකක් දාගන්න පුළුවන්. මම දාගත්තේ ෆ්‍රෙෂ් මිල්ක්. පොල් කිරි ගන්නවා නම් හොඳ උකු කිරි අරගන්න. ඊට පස්සේ එකක් දාලා කලවම් කරලා දැන් මම මේකට සීනි එකතු කරගන්නවා. සීනි ඔයාලගේ රස අනුව දාගන්න. මම මේස හැඳි 4ක් දාගත්තා. වෙල්ල චුට්ටකුත් එකතු කරගත්තා. වෙල්ල තේ හැන්දක් විතර. ඒ වගේම ඉනසල් කරල් 4ක විතර යට අරගෙන සියුම පිටි කරලා කුඩු කරලා මේකට එකතු කරගන්න පුළුවන්. ඉතින් මම මේකට තව චූටි දෙයක් එකතු කරගන්නවා. ඒක අනිවාර්ය නැහැ. විතර නිකන් සුදු පාට වගේ මට හිතෙනවා මේක ටිකක් කහ පාට හදාගන්න ඕනේ කියලා කලරින් චූට්ටක් එකතු කරගත්තා. බින්දුවක් විතර කහපාට ඒවා. ඊට පස්සේ එකත් එක්කම හොඳට මිශ්‍ර කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ මම මේකට සව් ටික එකතු කරගන්නවා. එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. සව් කියන්නේ නිකන් ජෙලිමේ ස්වභාවයක් තියෙන්නේ. ඉතින් එකට එකට ගුලි වෙලා තියෙන්නේ නැති වෙන හොඳට කලවම් කරගන්න. ලුණු චූට්ටක් දාගත්තා. වතුර එකක් ස්ටීම් වෙන්න තියලා තියෙන්නේ මම. ඉතින් ඔයාලට රයිස් කුකර් එකේ ස්ටීමරේ හොඳට මේක ස්ටීම් කරගන්න පුළුවන්. හැබැයි පුඩින් එක දාන භාජනය ටිකක් උස වුණොත් එහෙම තියාගන්න බැරි වෙයි. ඒක කලින් කල්පනා කරලා බලලා මූඩිය වහගන්න පුළුවන් භාජනයකට දාගන්න. ඉතින් මම නම් මේ විදිහට තමයි ස්ටීම් කරගන්න යන්නේ. ඔයාලට මේකත් පෙන්වන්න ඕන හින්දා. ඉතින් ඉන්දියාප්ප තම්බන ස්ටීමරෙත් පුළුවන්. ඉතින් මේ මොකුත්ම නැත්නම් මේ විදිහටත් පුළුවන්. කූලින් රැක් එකක් තියලා ඊට පස්සේ වතුර දාගන්න ඕනේ. ඒක ප්‍රමාණයට විතරයි දාලා මේ විදිහට තියාගන්න ඕනේ. දැන් හරි ඔන්න කැරමල් දාපු භාජනයේ කැරමල් ටික හොඳට ඇලිලා තියෙනවා. ඉතින් කැරමල් ටික හොඳට ඇලිලා තියෙන්න ඕනේ. එතකොට තමයි පුඩින් එක ලස්සනට තැම්බෙනකොට පැණි පාටට වැක්කිරලා තියෙන්නේ. ඉතින් මේ පුඩින් එක ආවරණය කරගන්න ඕනේ මොකකින් හරි, කිසල් කොලයකින් හරි කමන්න. එහෙම නැත්නම් පියනකින් හරි. මම මෙහෙම ෆොයිල් එකකින් වහගත්තා. දැන් ඔන්න වතුරක රත් වෙගෙන එන්නේ. ඉතින් මේක උතුරනකොටම තියන්න ගියොත් එහෙම අතට වාෂ්ප ඇවිල්ලා අත පිච්චෙනවා. ඉතින් උතුරන්න කලින් මම මේක තියාගන්නවා. ඒ නිසා තියලා හොඳට තියපු භාජනයේ මූඩියනුත් වහගන්න ඕනේ. ඉතින් ඒකේ සිදුරු හැම තියෙනවා නම් ඒව ආවරණය කරගන්න. ඊට පස්සේ මේක විනාඩි 30ක් විතර ස්ටීම් කරගන්නයි තියෙන්නේ. ඉතින් විනාඩි 30ක් විතර ගියාට පස්සේ මම බැලුවා. ඉතින් කොච්චර ආවරණය කළත් මේ බලන්නකො චූට්ටක් විතර වාෂ්ප වැටෙනවා. ඉතින් ඒක මම ටිෂු එකකින් අයින් කරගත්තා මේ විදියට.
ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක බලන්න පොඩ්ඩක් තැඹිලාද කියලා. ඉතින් මොකක් හරි ඉරටුවකින් හරි මේ වගේ ගෑරුප්පුවකින් හරි එහෙම නැත්නම් ටූත් පික් එකකින් හරි බලන්න මේක පොඩ්ඩක් තැඹිලා නැත්නම් ඔයාලට තේරෙනවා නිකන් වතුර වගේ ඇතුළ. ඉතින් මේක නම් තැඹිලා මම ඕන ලිපෙන් අයින් කරගත්තා දැන්. අයින් කරලා මේක නිවා ගන්න ඕන. නිකන් තියන්න ඕන පැයක් විතර සීතල වෙන්න. ඊට පස්සේ දැන් හරි ඔන්න අපි බලමු මේක අනිත් පැත්ත හරවලා. ඉතින් දැක්ක නේද ලස්සනට තියෙනවා. ඉතින් සව් ටික යටට ගිහිල්ලා හරිම ලස්සන පුඩින් එකක් මේක. ඉතින් කෑලි කපා ගන්නත් පුළුවන්. හොඳට ඇලෙන්නේ එහෙම නැහැ. ගොඩක් රසයි, හරිම ලස්සනයි. ඉතින් යන්න එපා ඉන්න. තව පුඩින් එකක් තියෙනවා. ඒක වෙජිටේරියන් අයට විතර දාන්නේ නැහැ. ඒක බලන්න කලින් චුට්ටක් බලන්නකෝ. ඉතින් මගේ channel එකට ඔයා තාම අලුත් එක්ක නැද්ද කියලා එහෙම නැත්නම් subscribe එකක් දාන්න අමතක කළාද කියලා. ඉතින් එහෙමනම් කුසල simple life මගේ YouTube channel එකට subscribe එකකුත් දාලා එකතු වෙන්න. ඉතින් එන්නකෝ යන්න දැන් ඒක බලන්න. ඉතින් මට චූටි දෙයක් කියන්න ඕනේ. මේ ඔක්කොම පැණි රස මුල් කරගෙන තියෙන පුඩින් වර්ග. ඉතින් ඔයාලට හිතෙන්න පුළුවන් අපෝ සීරිනේ මේවා ශරීරයට හොඳ නෑනේ කියලා. ඔව් මේවා ශරීරයට ගුණ දේවල් නෙමෙයි. ඉතින් ඔයාලට ලෙඩ එහෙම තියෙන අය මේ පුඩින් වර්ග කන්න එපා. ඔන්න ඉතින් කලින් එකටත් වඩා ලේසි මේක. මේකට සවුමෙස්සෙන්දි 2යි යන වෙන්නේ. මම මෙතන අරගත්ත පොල් කිරි මිලිලිටර් 500ක්. ඉතින් ඔයාලට මේවා හරියටම කිරලා මරලා ගන්න බැරි නම් සාමාන්‍ය ප්‍රමාණයේ පිරිසැඬ කෝප් වලින් පුරවලා 3ක් අරගන්න. හොඳ උකු කිරි අරගත්තේ මම පොල් ගෙඩියක පොල් ගහලා මද රස්නේ උණු වතුර ටිකක් දාලා බ්ලෙන්ඩර් කරලා හොඳට කිරි ටික හදාගත්ත උකුවට. ඊට පස්සේ සවුමෙස්සෙන්දි 2ක් මම අරගත්තා. අරගෙන ඒක ටිකක් සෝදගෙන ඇවිල්ලා පෙගෙන්න තියාගත්තා. දැන් මම මේ අරගන්නේ කෝන්ෆ්ලා මම අරගත්ත මෙසැන්දි 2ක්. ඔයාලට කෝන්ෆ්ලා වගේම මේකට කස්ටර්ඩ් පවුඩර් ගන්නත් පුළුවන්. ඒ වගේම කුරක්කන් පිටි අරගන්නත් පුළුවන්. ඉතින් ඒව ගන්නව නම් ඒවත් මෙසැන්දි 2ක් විතර අරගන්න. ඊට පස්සේ කිරි කෝප්ප තුනෙන් එක කිරි කෝප්පයක් දාලා කෝන්ෆ්ලා මෙසැන්දි 2 මම හොඳට තිය කරගන්නවා. දිය කරගෙන ඉතිරි කිරි ටිකක් දාලා හොඳට තිය කරගත්තා. දැන් මේකට ඔයාලගේ රස අනුව සීනි දාගන්න. සීනි අඩුවෙන් කනවා නම් අඩුවෙන් දාගන්න. එහෙම නැත්නම් ප්‍රමාණයට දාගන්න ලුණු චුට්ටකුත් එකතු කරගත්තා. ඉතින් මේ ටික ඔක්කොම එකතු කරලා බලන්න ඔයාලගේ රස පදමට හරියනවාද කියලා චුට්ටක් රස බලන්න. වැනිලා චුට්ටකුත් දාගන්න නම් මේකට හොඳයි. ඊට පස්සේ මම මේ පුඩින් එක දාන භාජනය තමයි මේ තියෙන සෙට් වෙන්න තියාගන්න එක. ඒකට පොල් තෙල් චුට්ටක් ගාලා අයින් කරලා තියාගත්තා. දැන් ඉතින් මේ පුඩින් එකේ ලස්සන පැණි පාටක් තිබුණානේ. ඒක හදාගන්න තමයි දැන් යන්නේ. ඉතින් ඔයාලට එහෙම ඕනේ නැත්නම් නිකම්ම හදාගන්න. මම භාජනය ලිපේ තියලා ඒකට සීනි මෙසැන්දි 2ක් දාගත්තා. දාලා මේක ඉබේම කැරමල් වෙන්න අරින්න ඕනේ. මේ විදියට ගොඩාක් කළු පාට කරගන්න එපා. තද දුඹුරු පාට කරගන්න එපා. එතකොට තිත්ත රස එනවා. ඉතින් ලස්සන පැණි පාටට ආවට පස්සේ මම වතුර අඬු කෝප්ප එකක් දාගන්නම් මේකට. මම නම් දාගත්තේ ඇල් වතුර දාපු ගමන් මේක කැටයක් වගේ වෙලා උතරනකොට තමයි දිය වෙන්නේ. ඔයාලට උතරන වතුර දාගන්නත් පුළුවන් මේකට. පිරිසඬ කෝප්පයක් දාගත්තම හොඳට මැදි. ඊට පස්සේ වන්න කැරමල් එක හොඳට දිය වෙලා ලස්සන පාටට දැන් තියෙනවා. මම මේකට සව් ටික එකතු කරගන්නවා. සව් පෙඟිලානේ දැන් තියෙන්නේ. එකතු කරලා මේ කැරමල් එකෙන් සව් ටික උයා ගන්න ඕනේ. සව් ටික දාලා ලිප ටිකක් අඩු කරගෙන තමයි හදා ගන්න ඕනේ. නැත්තම් කැරමල් එක ඔක්කොම හිඳිලා යයි සව් ටික අමුවට තියෙයි. හොඳට මේක ඉතින් බෙරි වෙන කම්ම නැතත් සාමාන්‍ය බාගෙට තැම්බෙන කම් වගේවත් උයා ගන්න ඕනේ. එතකොට මේකේ කැරමල් එක අඩු වෙලා හොඳ ඝන ස්වභාවයක් එනවා. ඊට පස්සේ මම දැන් මේ කිරි මිශ්‍රණය මේකට පෙරා ගන්නවා. ඊට පස්සේ මේක හොඳට හැඳි ගගා උකු කරගන්න ඕනේ. මම වැල්ල චූට්ටක් එකතු කරගත්තා. කෝන්ෆ්ලා තියෙනවා මේකේ සව් තියෙනවා. ඉතින් ටක් ගහලා මේක ඝන වෙනවා. විනාඩි 4-5ක් යනකොට හොඳ උකු ස්වභාවයක් එනවා. ඉතින් මේකට ඔයාලට පුළුවන් පුංචිට කපාගත්ත රටින්දි ටිකක් එහෙම එකතු කරගන්න. එතකොට තවත් රසයි. ඊට පස්සේ හොඳට හැඳි ගාලා ඔන්න දැන් හරි ඔයාලට පේනවනේ මේ පදම. මම දැන් ලිපෙන් අයින් කරගත්තා. අයින් කරගෙන කලින් ලැහැත්ති කරගත්ත පුඩින් මෝල්ඩ් එකට මම මේක දාගන්නවා. දාලා හොඳට මේක ටිකක් තට්ටු කරලා යටට බහින්න තුනී කරගන්න ඕනේ මේ විදියට. ඊට පස්සේ මේක නිවෙන්න තියාගෙන ෆ්‍රිජ් එකේ දාලා කන්න ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉතින් නිකම්ම කන්න ගන්නත් පුළුවන්. සෙට් වෙනවා නිකම්ම මේක. මම ඉතින් නිවෙන්න තියලා මේ විදියට වහලා ෆ්‍රිජ් එකෙන් දාගත්තා. ඉතින් දැන් අපි බලමු කොහොමද මේ පුඩින් එක කියලා. ඉතින් අනිවාර්යෙන් මේක දානකොට පොල් තෙල් චුට්ටක් හරි බටර් චුට්ටක් හරි ගාලා දාගන්න. මොකද සව් නිකන් ඇලෙන හින්දා ගලව ගන්න බැරි වෙයි අනිත් පැත්ත හරවනවා නම්. නැත්තම් ඕන නැහැ. ඊට පස්සේ ඔන්න මම දැන් අනිත් පැත්ත හරව ගත්තා. මේ බලන්නකෝ හරිම ලස්සනයි මේක. ඉතින් ගෙදර තිබුණ පැණි කිතුල් පැණි ටිකක් ඒවත් මම උඩින් දාගත්තා. ඉතින් ඔන්න හදලා බලන්න රසම රස පුඩින් වර්ග දෙකක් ඔයාලට මම අද කියලා දුන්නා. ඉතින් අපි මේ වගේ කෑමක් හදනකොට තමයි හිතෙන්නේ මේවට සීනි වැඩි කියලා. ඒ වුණාට කඩෙන් මොන හරි කනකොට අපි බලන්නේ නැහැ සීනි කොච්චර තියෙනවද කියලා. ඉතින් කඩෙන් ගන්න ඔය ඩෙසර්ට් වර්ග වල අයිස්ක්‍රීම් වල ගොඩාක් තියෙනවා සීනි. අපි ගෙදර හදන ඒවාටත් වඩා. ඉතින් ඔයාලගේ අදහස් මට ගොඩාක් වටිනවා. ලියන්න කමෙන්ට් සෙක්ෂන් එකේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ගිහින් එන්න නැවත දවසක හමු වෙමු කුසල සිම්පල් ලයිෆ් එකේ.